ආයුබෝවන් යාළුවනේ, ඔයාලත් කැමතිද කිසිම මේකප් එකක් නැතුව උපතින්ම ඔයගලන්ට ලැබුණු ලස්සන තවත් වැඩි කරගන්න? ගොඩක් අය හිතන් ඉන්නේ ලස්සන කියන්නේ බාහිර දෙයක් කියලා. ඒත් ඇත්ත ලස්සනට තියෙන රහසක්. අද මං කියලා දෙන්නේ law of attraction. එහෙමත් නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරලා කොහොමද ඔයාගේ පෙනුම තවත් ලස්සනට ආකර්ශනීයව රැකගන්නේ කියලා. හරි. අපේ සිතුවිලි වලට ශක්තියක් තියෙනවා. අපි හිතන දේ තමයි අපිට ලැබෙන්නේ. ලස්සන. ලස්සන කියන්නේත් එක්තරා ශක්තියක්. හරි. මෙහෙම හිතමුකෝ. ඔයා මම කැතයිද? මගේ හම නරකයි. මගේ හමේ පාට කැතයි, කළුයි. මගේ කොණ්ඩේ ලස්සන නැහැ. ඒ වගේ නෙගටිව් දේවල් හිතනකොට ඔයාට විශ්වය දෙන්නෙත් ඒ වගේ නෙගටිව් රිසල්ට් එකක්ම තමයි. හරිද? ඒ හින්දා කොයිම වෙලාවකවත් අපි නෙගටිව් හිතන්න හොඳ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයාලා හිතන විදිය වෙනස් කරගන්න එක. මුලින්ම මම ලස්සනයි, මගේ හමට තියෙන ලස්සන පාටක්, මගේ කොණ්ඩේ ලස්සනයි, මගේ ඇස් දෙක ලස්සනයි, මං ගොඩක් ලස්සනයි කියන හැඟීම ඇති කරගන්න ඕනේ. උදේ පාන්දරම ඔයගොල්ලන් නැගිට්ටහම ඔයාගේ තියෙන ලස්සනම දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. උදාහරණයක් විදිහට ගන්නකො මෙහෙම. මට ලස්සන කොණ්ඩයක් ලැබිලා තියෙනවා. ඒ දේ ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. මට ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ඒ දේ ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. මගේ හමේ පාට හරිම ලස්සනයි. මට රන්වන් පාට හමක් තියෙනවා. ඒ වගේ ඔයාට ලැබිලා තියෙන ඔයාගේ තියෙන ලස්සනම දේවල් වලට ඔයා ස්තුති කරන්න. ඊට පස්සේ ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයා දිහා බලාගෙන මෙන්න මේ දේවල් කියන්න. මම දිනෙන් දින ලස්සන වෙනවා. මගේ හම රත්තරන් පාටින් බැබලෙනවා. මම හරිම ආකර්ශනීයයි. ඒ වගේ මිනිස්සුන්ගේ ආකර්ෂණය මට නිතරම ලැබෙනවා. ඒ වගේ පොසිටිව් දේවල්, ඔයාගේ ලස්සන ගැන පොසිටිව් දේවල් ඔයා කියන්න. ඔයා දිහා බලාගෙන හරිම ආසාවෙන් ප්‍රියමනාපව ඔයා දිහා බලාගෙන ඔයා මේ දේවල් කියන්න. ඊට පස්සේ ඔයාගේ ඇස් දෙක පියාගෙන ඔයා කැමතිම ඔයාගේ ලස්සනම රූපය මවා ගන්න. ඔයා හිතන්නේ ඒ රූපය ඔයා ගාව තියෙනවා කියලා. මිනිස්සු ඔයාට කියනවා ඔයා හිතන්න මෙහෙම. මිනිස්සු කියනවා දැන් නම් ඔයා ගොඩාක් ලස්සනයි. ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි. ඔයාගේ හමේ පාට හරිම ලස්සනයි. මේ වගේ මිනිස්සු ඔයාව වර්ණනා කරන හැටි. ඒ දේවල් ඔයා හිතන්න. ඔයා මනසින් දකින්න, විෂුවලයිස් කරන්න. මතක තියාගන්න ඕනේ තව දෙයක් තියෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ ඔයා හිතේ සන්තෝෂෙන් ඉන්නකොට විතරයි. ඒ හින්දා ඔයා පොසිටිව් දේවල්ම හිතන්න. මේක අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාට සාර්ථක ප්‍රතිඵල හම්බෙයි. ඔයා විශ්වයට ස්තුති කරන්න ඔයාට ලැබිලා තියෙන රූපය ලස්සන පිළිබඳව. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයා ගොඩක් වතුර බොන්න. වතුර විශ්වයෙන් ඔයාට ලැබෙන ශක්තිය සෑම සෛලයක් පාසාම ඔයාගේ ශරීරයේ සෑම කොටසක් පාසාම මේ ශක්තිය රැගෙන යනවා. ඉතින් ගොඩක් වතුර බොන්න. ඒකට පුරුදු වෙන්න. ඒ වගේම තමයි අනිත් අයට කිසිම විටක ඊර්ෂ්‍යා කරන්න එපා. අනිත් අයගේ ලස්සන දැකලා හදවතින්ම සතුටු වෙන්න. ඒ වගේම කිසිම වෙලාවක හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ පෙනුම ගැන කවදාවත් අව탁සීරු කරන්න එපා. ඔයා ඔයාට ලැබිලා තියෙන රූපය ගැන ගොඩක් සතුටු වෙන්න.
මේ ක්‍රමය දවස් 21ක් එක දිගටම කරලා බලන්නකෝ. ඔයාගේ බාහිර පෙනුම පුදුමාකාර විදියට වෙනස් වෙනවා. ඇත්තටම ඔයගලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ විදිහටම කරලා බලන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.